Pipinaniki monada karane. Pipinaniki. Ani mama maganakam inna putte. Babaට කෑම ඉතින් මම අනුගාම ස්වාභාවික විදිහට තමයි හදලා දෙන්නේ. එයාට ඉතින් මම රසට ඇදුවේ නැත්නම් කන්නේ නැහැ. කඩෙන් කිසිම දෙයක් දෙන්නේ නැහැ මම එයාට. දැන් පෙරතුම් පාන්නකේ මම ඇවිල්ලා ඉතින් මේක ඉල්ලගෙන අඬනවා. ඉතින් මම ඒක සේව් කරගෙන ඉන්නවා. මට ඉතින් කවුරුත් උදව් කරන්නවත් නැහැ. ඉතින් මම තනියම අනුගෙන කරගන්නේ. නම් දැම්මත් නැති වෙලා දැන් මාස 2යි. ඒ නැති වුණාට පස්සේ කරන්නට ගොඩාක් ඉරවුණාටි ගොඩාක් දැන් ඉතින් අමාරුයි. ඉතින් ඔක්කොම ඇදලා දාන්න. ඒක තැඹිලා දෙන්නේ තැඹිච්චාලයි මාළු සම්බසුවයි දාන්න. දැන් මේ හදලා කියන්නේ මේ දැන් මේක හරියි. දැන් මේක මේනකම් පැත්තකින් තියනවා. මේ ඉන්නේ අපේ චූරිමණික. පේනවනේ මෙයා කරන වැඩ. සුදු. ඇත්තටම මේක අමාරු රසයි. මම චුට්ටක් කාලක් බැලුවා. අපි දැන් පාන් පිටි ටික අනාගමු. මේක දාලා මෙයාට මම රොටියක් තමයි හදන්න යන්නේ. එහෙනම් මේක බලමු. අපේ චූටි බබා පේනවනේ. එයාගේ වැඩේ මේ කුස්සියට වෙලා ඉන්න එක මට වැඩක් කරන්නවත් දෙන්නේ නැහැ. පේන්නේ. බබා කොමන්ටලා දාලා කුස්සියේ තියෙන වඩු ටික ගෙනල්ලා සෙල්ලම් කර කර ඉන්නවා. Then now Jokey's properties. We create. And speak with confidence. Let's start our school morning routine. Wake up, dear. I am waking up. Wake up, dear. I am waking up. It is morning. එයා ඒක කන්න ආසාවෙන් අයියේ. හරි. දැන් ඒක අපි අනිත් පැත්තට අරගමු. මේ මම පිරිසුදුවට තමයි හදන්නේ. මට මේ අම්මයිකම වීඩියෝ කර ඉන්න බෑ. මොකද මම තනියම තමයි වීඩියෝ කරගන්නේ. ඒ නිසා මේ මම හිතන්න එපා ඔයාලා වීඩියෝ එක බලලා මේ බබාට පිරිසුදුවට කෑම හදලා දෙන්නේ නේ කියලා. එහෙනම් තනියම ගෙදර ඉන්න නිසා මට බබාවත් තියාගෙන වීඩියෝ කරගන්න බැරි නිසා මම මේ තනියම වීඩියෝ කරන්නේ. අපේ මහත්තයා ඉරිදට ඉන්නවා. එතකොට මම එයාට කියලා වීඩියෝ කරගන්නවා. එතකොට බලන්න මේ රොටිය මේ පැත්ත හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අනිත් පැත්තට අරව චුට්ටක් තඹ ගන්න ඕනේ. මොකද මේක පිටි නිසා මේ අලේම තැම්බිලා තියෙන්නේ. පාන් පිටි නිසා චුට්ටක් මේක තැම්බෙන්න ඕනේ නිසා ගින්දර හොඳට හිත අඩුවෙන්ම තියාගෙන නැත්තම් අඩිය අල්ලනවා.
මට හොට් පෑන් එකක් නැති නිසා මම මේකෙන් හදන්නේ. මේකේ හැලෙනවා. මේක සැට්ටක් ගාලා අනිත් පැත්ත අර දාලා ගන්න. මේක තව ටික වෙලාවක් කොහොම තිබිච්චයි. එතකන් අපි බබා මොනවද කරන්නේ කියලා මම ඔයාලට වීඩියෝ කරලා වෙන්නන්න. සුදුමැණිකේ මොනවද කරන්නේ? කාටුන් බලනවද? පේනවද? එයා ඉතින් මේ පුටුවේ හරියට වාඩි වෙන්නෙම නෑ. තමයි කරන්නේ. ඒවල් කොච්චර අස් කරලා තිබ්බත් ඇදලා දානවා. එහෙනම් පුතා බලන්න අම්මි උයන්නම්. ආද? දැන් රොටිය බලමු. තැම්බිලා ඉපැත්තේ. මේකත් බලමුකෝ. පුට්ටක් අඩිය අල්ලනවා වගේ. නෑනේ. ඒකත් හරි. චුට්ටක් තැම්බෙන තිබ්බනම් හරි. යාළුවනේ මගේ මේක පළවෙනි වීඩියෝ එක මම මේ දාන එක මට හරියට ඒවා වීඩියෝ කරලා තේරෙන්නේ නැහැ. පළවෙනි පාරනේ ඊට පස්සේ මට හිතෙනවා ඒක හරියයි කියලා. ඔයගොල්ලන්ගේ සපෝට් එක තිබ්බොත් මේ මම චුට්ටක් ඉස්සරහට එනවා. ඔයාලා පොඩ්ඩක් කියලා දෙන්න කොහොමද කියලා. එතකොට මට පුළුවන් මම ටැමිල් මට එච්චර තේරෙන්නේ නැහැ හස්බන්ඩ් සිංහල. අපි දෙන ආදරේ කළා තමයි කසාද බැන්දේ. ඔලන්න මට දැන් ටික සිංහල තේරෙනවා හොඳට. ඒ ඉන්න ඔයාලා හිතනවා ඉතින් මම කතා කරන වචන චුට්ටක් අමුතුයි කියලා. තමයි ඉතින් ආදරේට ඉතින් භාෂාවල් ආගම් වෙදක් නැහැ. මම ඔයාලට පස්සේ අපිව පෙන්නන්න. මම දැන් මේක හදලා ඉවර වෙලා එයාට කවලා ටිකක් වෙලා ගිහලා ආව නාවන්න ඕනි. දැන් උදේට එයා කිරි ටිකක් බීලා ඉන්නේ. උදේම කන්නේ බබා. ඒ හින්දා තමයි මම දැන් මේක ඇදුවේ. හස්බන්ඩ් ගියා ජිම් එකට. එයාට ඇඟට අමාරුයි කියලා ඇවිල්ලා ගියා. එයා පාන්දර 4ට විතර නැගිටලා වැඩට යනවා. ආයෙ ඇවිල්ලා 10ට විතර ජිම් එකට ගිහලා 12ට විතර යනවා. එයා දුවන්නේ 6ට තමයි. අපිත් ඉතින් දුප්පත් තමයි. හැමෝම දුප්පත් තමයි. ඉතින් කවුරුත් නැහැනේ. ඉතින් එයා උදව් කරගන්නවත්. ඉතින් එයා තනියම ඉතින් මම එයා පොඩි සපෝට් එකක් දෙනවා එයාට. එහෙනම් යාළුවනේ රොටිත් දැන් හරි. බබාගේ කෑමත් දැන් හරි. දැන් ඒක හොඳට නිවෙන්න තියලා මම එයාට කවනවා. එයා හරි ආසාවෙන් ඒක කනවා. මොකද ඒකේ මාළු අලයි එළෝ මේකවල කරපිංචා තක්කාලි සූදුරු අබ ඕවා තමයි තියෙන්නේ. රතු ලුණු තමයි මම වැඩිපුරම බබාට දාන්නේ. රතු ලුණුයි සුදු ලුණුයි එකතු කරනවා. ඒවා ගුණයිනේ බබාට. ඉතින් මේ මම ගුණ කෑම තමයි කොහොමද බබාට දෙන්නේ. කොහොමද අර කඩවල් වලට වඩා මේ දෙන එක හොඳයි. දැන් මම මේ උයලා වලයි මේක හදලා ඉවරයි. දැන් මම අපි මේක නිවෙන්න තියලා චුට්ටා රස්නේ පිටින් කවන්න බෑනේ. නිවෙන්න තියලා ඊට පස්සේ තැලි පෝක් කරලා තියන්නේ. එතකොට මම ඊළඟ කෑම එක හදන්න ලෑස්ති වෙන්න ඕනි. අපිට කෑම උයලා නෑ තාම. අපිට මාළු විතරයි ඇදුවේ. මාළු උයලා බත් හැදුවා. බණ්ඩක්කා තියෙනවා ඒවා හදන්න තියෙනවා. පෝසම් ගොඩක් හදන්න ඕනි හස්බන්ඩ්ට. එහෙනම් යාළුවනේ මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක අමු වෙමු.